සති මාරු ගන්න. ඔව් අතට. හලෝ ගයිස් ඉතින් අද අපි යන්නේ කොහෙද? යුද්ධයකට යන්නද? එපා යකෝ. අපි කොහම හරි දැන් වෙලාව 12ට කිට්ටුයි. අපි යන්න හදන්නේ කෑරළගල. ඉතින් උදේ ප්‍රසන්ටේෂන් තිබ්බා. ඊට පස්සේ නිකන් හිතුණා අපිට යන්න ඕනි කියලා කොහේ හරි. ඉතින් අපි යනවා මුන් දෙන්න මේ මගේ වතුර දෙන තුවක්කු දෙක අරගෙන බෝඩි මේ මුන් දෙන්න මේ පේනවද මේ? එකෙක් මුගා එකක් මුගා. මට නෑ මේක. මේ අලුතෙන් ගත්තේ මේක සුපිරියක් තමයි. ඔක පෙන්නපන් වතුර දෙන්න. මේක නේ ඇවට වයිබ් එකේ දින නිසා මම මේක ගත්තා මේක සුපිරි. මේක ඔයයි මම shopping එකකට දාලා. This one also good. මේ සති මාරු. මේ අතරගෙන. මේක නේ ඇවට වයිබ් එක. දැන් අරුට තුවක්කුවක් නෑ. අර එන්න බය පයින්න. අර රෙඩි දියමු. අපි මෙහෙම මැදට යන්නේ. කවුසල් රෙඩි දියමු මොකකව තුවක්කුවක් නෑ. Mission pass completed. Muda වෙඩි තිබ්බා යාළුවනේ. උගා දුවක්කුවක් තිබ්බේ නේ. අපි දෙනකව දුවක්කුව තිබ්බා. ඉතින් අපි යන්නේ හදන්නේ කෑරළගල view point එකට. අද ඉෂාරි ඉන්නවා, කෞශල් ඉන්නවා, ඔබ එනවා. උන් දෙන කොයි වෙලෙත් කරන්නේ අර දුවක්කුව දෙකෙන් වෙඩි තියා ගන්න එක. මට රන් විශාල කරදරයක් වෙලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ බදුල්ල පස්සර පාරේ. බදුල්ලි නම් පස්සර පැත්තට එනකොට දෙකේ කණු හම්බ වෙනවා. ඒ දෙකේ කණු හන්දියේ විනීතගම් පැත්තට යන්න ඕනි. දෙන වෙඩි දියනමු. එපා යකෝ දෙමෙනා යකෝ. බා මම විස්තර ਵਿਚාරය කරන්න දෙන්නේ නැහැ නේ මට. ඉතින් හාල් කරන්න මුන්ගේ මේ කැමරා එකේ වතුර ගායි බලන්න. හරිද? අයියෝ විශාල කරදරයක් මුන්. හරි වටේව මේ ඇවිල්ලා දෙක ගන්න තුම්මන් හන්දිය මෙතන තුම්මන් හන්දිය යනවනේ විනීතගම් පැත්තට. විනීතගම් පැත්තට යද්දින් විනීතගම් පැත්තට යන්නේ නැහැ. ඒ කියන්නේ තුම්මන් හන්දිය තව තියෙනවා. එකක් විනීතගම් පැත්ත අනිත් එක යන්නේ තෙල් බැද පැත්තට. හරිද? තෙල් බැද පැත්තට යන්න ඕනේ බස් එකේ. බයික් වල එහෙම යනවා නම් එහෙමයි. අපි කියන්නේ ඉස්සර ගිහලා කනත්ත හන්දියෙන් යන්න ඕනේ. එතකොට දකුණු පැත්තට ඊට පස්සේ ගිහලා කාගෙන් හරි આવොත් කියනවා බය වෙන දෙයක් නැහැ. අර බස් යනවා නිතරම. අයි බස් එකක් යනවා බයි. දුවමු. කඩේට ආව මොන හරි ගන්න. මොනවද ගන්න බ්‍රෝ? කනදයක් තමයි දැන්. අද බඩ පිරෙන්නේ නැහැ. බිස්කට් අරන් හරියන්නේ. වනිස්ක. සුපර් ක්‍රීම් එකක් ගන්න පුළුවන් යාර. බඩගින්නට සුපර් තමයි. තට්ටු 7ක බැඳීමෙන් අපි ගමු. බඩ පිරෙන්නේ නැති කියලා. බඩ පිරෙන්නේ නැහැ මේ වලව. බෝ එහෙන් තෝරපන් කම් බඩ පිරෙන්නේ කම්. යාළුවනේ බිස්කට් තෝරලා එන්න. අප ගමනේ ඊතර ගමන කරු නිල බැංකු සහකරු කෞශල්‍ය කීගේ ජයෂා. මගේ සල්ලි තියෙන බෑග් එකේ. බස් එක ගන්න. මම ගන්න පස්සේ දීපන්. පස්සේ දෙන්න. පිස්සේ. ඒව දෙන්නේ නැහැ. දීපන්. බනිස් 3යි චොකලට් එකයි බීම එකක් ගත්තා. 100 බෑග් එක වතුර දීවා. 170. දැන් කීයද? අපි බස් එක නැග දුවගෙන ඇවිල්ලා මම තොප්පිය කරවන්න දෙනවා කියලා දැන් මොන් දෙන්නත් ඒ මං දුවක්කු දෙක්කෝ. දුවක්කු දෙක බෑග්. කරපයිස්. මම නම් තේ වතු නැති. අපි එනවා. ඔය මන් දාන හොඳේ. දැල් බ්‍රෝ. අපි යනවා මේ බස් එකේ අපි දැන් යන්නේ ඇල්ලාව තෙල් බැද්ද බස් එකේ. මේකෙන් බහලා අපි යන්න ඕනේ පයින්. අපි යමු මේකේ. ඔව් මටත් ගනි. සල්ලි ගන්න ඕනේ නෑ වගේ. ඈ? සල්ලි දීලා නෑ වගේ අපිට. ඔව් ගම් බලන්න. හොඳටම වැස්සා අද වහින්නේ නැහැ පොඩි පින්නක් යනවා කියන්නේ නීදුම තමයි තියෙන්නේ පින්නේ වැඩි හරියම් අර බලන්න නිකන් අඳුරු පරිසරයක් තමයි අද තියෙන්නේ උඩට මීදුම තිබ්බ සෑහෙන්න බෝඩි මේ නම් බලද්දී පේනවා කන්ද ගිහිල්ලා බලමු ඉස්සරහට කලින් යන පැත්තෙන් නෙමෙයි අද යන්නේ බස් එක වෙන පැත්තකින් යන්නේ පාර නාය ගිහිල්ලා කියලා අර දිත්තත් එක්ක මේ දැන් අලුත් පාරෙන් තමයි යන්නේ ගිහිල්ලා බලමු මම දන්නෙත් නෑ කලින් ගිහිල්ලත් නෑ මේ පාරෙන් හොයාගෙන යන්න වෙයි let's go කෞශල්‍ය සීරුවේ
විශාරත් ඉන්නවා. කියලා බලමු. ඉතින් අපි බස් එකෙන් ඇවිල්ලා දැස්සා. වෙනදා යන පාර නෑ අපි අලුත් පාර ගන්නේ. මෙන්න මේ බස් එකේ තමයි ගියේ. මේ පාරේ යන්න ඕනේ බොයිස්. කොල්ල ගමනේ යන්න හදන්නේ දැන් වහින්නේ නෑ. ඉතල පින්නක් ගියා දැන් පින්නක් නෑ. අපි ආව මේ පාර දිගේ ඉස්සරහට. ඉතින් අපි බස් එකෙන් බහැලා අපි ආව කිලෝමීටරයක් විතර පයින්. එතකොට අපිට අර පාර අවුල්ුනේ මේ පාර අර ලිත්තනිසා නාය ගියපු නිසා කියලා කිව්වනේ මම. ඉතින් මේ ඔයාලා හරි පාරෙන් එනවනේ කියන්නේ. සොහොන් හන්දියෙන් එනවනම් මේ පාර දිගේ තමයි එන්නේ. අපි ආවේ අන්නතර පාර දිගේ. එහෙනම් මේ මෙතන බෝඩ් එකේ තියෙනවා කෑරළගල සමහට් කියලා. ඒක මෙන්න මේ කොන්ක්‍රීට් පාර දිගේ මම ඉන්න මෙහෙම උඩට දැන්න තමයි ඉන්නේ. අර යනවා යාළුවෝ දෙන්න. උඩට ගියාට පස්සේ හම්බෙන උගක්. ඉතින් උඩට ගියාට පස්සේ කෙලින්ම පාර තියෙනවා. හට් එකට. මම පෙන්නන්න. අපි යන්කෝ. මේ බලන්න පැත්තේ view එක. මේ විදිහට වැහිලා තියෙන්නේ. පට්ට ලස්සනයි. තේ වතු විතරයි තියෙන්නේ මේ පැත්තේ. තේ තමයි සෑහෙන තියෙන්නේ. ලස්සන වගේ જાතියක් තියෙනවා. නැත්නම්. ඉතින් ඕක නවත්ත වරෙන්ග මුට ටිකක් දාන්න. ඒවා තේ මට ලගෙත්. ලස්සන. ඒ ලස්සන නේ බයි. අර නෝරෙලි ගිය බහරක් තිබ්බා. නාය ගිහලා මේ හරියට වල පේනවද මේ? මේ නාය ගිහලා තියෙන ඔක්කොම. මේ හරි සැරටම ගිහිල්ලා බා. මේ තව වසර පාර එනවා. මේ මෙතනක් ගිහිල්ලා. ෂෝට් කට් එකක් දැම්ම යාළුවනේ අර දෙන්නට කිව්වේ නෑ මම මේක ෂෝට් කට් එකක් කියලා. නැති වුණොත් හෙට තමයි යන්න ඉන්නේ මුන් දෙන්නත් එක. මේක ෂෝට් කට් එකක්. තන්න අර පැත්තේ ඉන්න තියෙන්නේ. මම මෙතන ෂෝට් එකක් දැම්මා. මේ යන්නේ. ඔය ලස්සන පාරක් කියන්නේ කැලයක් අස්සේ. බනිනවා. Real adventure bro. එකපාර පාර දිගේ නැක්ක කොහෙද මෙච්චර ආතල් එක? මෙන්න මෙහෙම. තේවතු මැද්දේ කූඩැල්ල එක්ක යනකොට තමයි මේකේ ආතල් එක තියෙන්නේ. කූඩැල්ල කියන්නේ අපේ මිතුරු. කඳු නගින්නන්ට කූඩැල්ල කියන්නේ බේතක් මොටිවේෂන් එක. කූඩැල්ල වයින් කරන එක තමයි මේකේ ආතල් එක තියෙන්නේ. ඉතින් මං කිව්වා මෙන්න මේක හතියනවා කියලා. ඒක පෙන්නන්න. යා. මෙන්න ගහෙන් මේ ගහ හම්බෙනවා. ගහෙන් මෙන්න මේ පහළ පාර. පහළ පාර තමයි යන්නේ. අපි ෂෝට් කට් දාලා අපි උඩින් යන්න තමයි හිතන්නේ. let's go. යාළුවනේ අම්මට සිරියන් ලෙස්සනවා මේ. අර පට්ට ස්ලොප් එකක් අපි මෙහෙම දින්නේ. අර බලන්න. එන්න මේකක් තියෙනවා. මේ ප්‍රසන්ටේෂන් කරන්න ආපු ගමන් මේ මූණ අපි අද එන ආවේ ඔන්ලයින් තිබ්බ ප්‍රසන්ටේෂන් එක අපි කරා. අපි හොඳටම කරා. ඊට පස්සේ අපි යන්න හිතුවා. ප්ලෑන් කරන කවදාවත් මේ ගමන යන්න හම්බෙන්නේ. හැබැයි දැන් අපි යනවා. අපි let's go. යා මේක ලොකු එච්චර කන්දන් නෙමෙයි මුන් මේ බඩ ගෑවට. මේව කන්දුද? මේව කන්දුද? මම වැටුණා යාළුවනේ. කන්න කියන ලෙක්සුවා. සපත් දෙ පොඩ්ඩක්. ගෙවිලා. අර පැත්තෙන් අපිට පේනවා නම්මුණු කුල. ලස්සනයි. අපි අතේ යන තමයි දෙන්න පටන් ගත්තේ. මේ පැත්තේ පේනවා. බදුර ටවුන් මේ පැත්තේ තියෙන්නේ පේන්නේ අපිට. පට්ට view එකක් පේනවා. උඩට ගියාට පස්සේ අපිට 360 view එකක් බලා ගන්න පුළුවන්. මේ පේනවද? බීපෙමු යනවා වගේ. මුන්ට කඳු නගින්න බෑ. මං කියන්නේ නිකන්. අද පෙන්න පණ්ඩිත දෙන්නා වගේ ඉස්සරහ යනවා. උන් පාරක් අද්දා. අපි ගොඩක් දුර ආවා. මට වමන යන්න නෑ බබා. පහලින්. එයකට පොඩ වමන යන්න වගේ ආව නිකන් අර. දුවගෙන කඳු උඩට ඇවිල්ලා පොඩ්ඩක් කලන්තේ වගේ ආවා. උගේ ඇගේ සීනිමදි මං හිතන්නේ. පණ ඇවිල්ලා තියෙන දැන් උට චොකලට් එකක් කවලා තමයි පණ ගත්තේ. පොඩ්ඩේ මැරෙනවා මේක. ඊට පස්සේ අපි උඩ කන්දට යන්න නැතුව දැන් මේක පොඩි පාර දිනවා පාර දිග යන්න කියලා තමයි බලන්නේ. පට්ට අමාරුයි මේ කන්ද නගින්න. ඒ කියන්නේ අපි තෝරගත්තු පාර අමාරුයි. කෙලින් උඩට යන්න තියෙන්නේ. පාර දිගේ ගියොත් එච්චර අමාරු නෑ. අපිට උන්ට ඇඩ්වෙන්චර් කරන්න ඕනේ උනානේ. හරි. හරි ආතල් එක ඉවරයි. දැන් ඉවරයි. මිෂන් පාස් කම්ප්ලීටඩ්. දැන් මේ පාර දිගේ යන්න ඉස්සරහට තව ගොඩක් දුර යන්නත් තියෙනවා. එකෙක් කුජ්ජ කරනවා. එකෙක් කූඩැල්ලෝ ගලවනවා. මට නම් තිත්ත වෙලා තියෙන මේ ගමන පේනවද මේ? බුදුම. එකෙක් කලන්තේ දැම්මා. හරිද? මේ උන් එක්ක නකලස් එහෙම ගියොත් අතරමං වෙලා එකෙන් මැරෙනවා අනිවාර්යෙන්. මුන් දෙන්නත් එක ගියෝ එකෙන් මැරෙනවා. ලොවෙත් මැරෙනවා. ඇයි මේ? ගියක්වත් දොරක්වත් හොයාගන්න දින කියලා උඩට ගියාට පස්සේ
අපි ඊට පස්සේ මෙන්න මේ දැන් මේ කන්ද යන්න නැතුව මේ පොඩි කෙලින් පාරක යන්න තීරණය කරේ. ඉතින් අරුට කලන්තේනේ. අර ෂෝට් කට් එකෙන් ගියානේ අපි ලහඩ උඩ. නැත්තම් මට කියලා හිත. ඉෂාර නෙමෙයි කෞසල්‍ය. තුවක්කු අරගෙන කොහමද ඊට බැස්සේ මු වැඩ්ඩා වගේ. ඉතින් ලස්සන මල්ලක් තියෙනවා. පට්ට ලස්සනයි නේ. කට වරේ කලත්තනේ. මේ අරක වැල්ලාද කියලා බලපන්. එනවා. ඌ කියනවා උඹලා ඵලයන් බම් මං එන්නම් බා. යෝ වීඩියෝ මං දානවා පොඩි ෂෝට් වීඩියෝ එකක් ගත්තා. ඉවරයි. ඌගේ ජීවිතේ ඉවරයි. අදින් පස්සේ. වැරදි මිනිස්සු ඉස්සර තමයි වලන්තේ දැම්මේ. අපි යන් උඩට. අර කට් ෂෝට් කට් එකෙන් ඊට පස්සේ අපි දැන් ආපහු අර වාහන යන්න පුළුවන්. බයික් යන්න පුළුවන් පාරට තමයි මේ ආවේ. මෙතනින් මෙහෙම උඩට ගියාට පස්සේ හරි. අපි ගොඩක් දුර ආවා. පට්ට මහන්සි දැන්. අම්මේ පාරේ එන්නේ නැතුව ෂෝට් කට් වලින් වගේ තමයි මේ යන්නේ. පොඩි තේවත මැදි. පොර ඩවුන්. පොඩ්ඩක්. one man down. අර පැත්ත පේන්නේ පස්සර බදුල පාර පේන අර හරි. අර පේන නමුණුගුල. අපි තව ටිකක් දුර යන්න ඕනේ. ටික කැටියක් තියෙන උඩ. උඩට ගියාට පස්සේ view එක පේන්නේ නැති විදිහක් දන්නේ නැහැ. මේ හරියන ලස්සනට පේනවා. මොකද කියන්නේ මේ උඩ මීදුම. හොඳටම මීදුම. ඉහළ බලමු උඩට. අපි යන්කෝ. කොහොමද? මේ හරි හොඳයි නේ වැස්සොත් එහෙම. මේ අස්සෙල්ල ඉන්න පුළුවන් මේ. සුපිරි පොට්ටයක් තියෙනවා. එහෙම. නිකන් ගුහාවක් වගේ. වැස්සොත් එහෙම ඉන්න පුළුවන්. ෂොක්. ඉවන් view එක. කොල්ලට මහන්සි. ගොඩක් දුර. ඉතින් අපි ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ. දැන් පට්ට මහන්සි අපිට අපි මෙන්න මේ මැද්දෙන් යාවේ. ඒ නිසා පට්ට මහන්සි මෙතන ලොකු ගල් තලාවක් වගේ තිබ්බා. තඩි ගලක් මේක. අපි අර මං ගුහාව වගේ පෙන්නුවේ. එන්නේ ගල උඩ තමයි දැන් ඉන්නේ අපි. පොඩි රෙස්ට් එකක් ගන්න උතර කරා. මේ පට්ට ලස්සන ගල් ටිකක් තියෙනවා. හැබැයි මේ පිහිටිය මාර ලස්සනයි නේ බා. බලංගු තියෙන ඉතින් 아무තු ඉස්තටික් එකක් තියෙන ගල්. කියන්න බෑ නායයන්. මේ නාය ගිහින් නෑ වැඩිය. දිත්ත නිසා නැත්තම් මේවා ලොකු කඳු. මෙයා ගිහින් තිබ්බේ නෑ ඒත්. මම හිතන්නේ භූමියේ ගොඩ නැගිලි හැමත් නෑ පොඩි තේ වතු තියෙන්නේ. ලොකු දියඇලි වතුර පාරුත් නෑ මේ හරි. මේ බාන්නක මාර ලස්සනයි. අපි ගොඩක් උඩ යන්න තියෙනවා. මේකත් නිකන් මම දැන් බලංගොඩ ප්ලාන්ටේෂන් වලට අයිති වෙන මාරම ලස්සන දේවත් අනේ අර දම්රෝ වගේ තමයි. පිළිවෙලයි පට්ටම ලස්සනයි. උඩ යද්දි තවත් ලස්සනයි. උඩට ගිහින් පෙන්නන්න උඩ මීදුම තියෙනවා. අර ගහ ගාවට තමයි යන්න තියෙන්නේ. එතනින් ඊට පස්සේ චුට්ටි දුරයි තියෙන්නේ. අපි ගිහලා බලමු. කොයි ගහවල? let's go. අර දින මෙතන ගහල් ලොකු ගහ මැද්ද. එතන ගියට පස්සේ පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඒ කවුසල් ළඟට යන්න එපා. කලන්තිදයි. සීනි පොඩ්ඩක්. ඒ මටත් ඕනේ බීම ටික. සීනි භාවිතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. අර පේන්නේ වදුල්ල පස්සර පාර පේනවද ඔයාලට අන්නත හරියෙන්. මේ ඔක්කොම උඩ නවණුකුල කඳු පන්තිය පේන්නේ. මේ පැත්තෙන් පස්සර පැත්ත. මේ පැත්තෙන් බදුල්ල. අපේ කැම්පස් එකේ පේනවන්න අර හරිය අර පේන්නේ. කැමරේකට පේන්නේ නැහැ. මේක zoom වෙන්නේ නැහැ. මේක GoPro එක නිසා. ඉතින් let's go. උඩට. උඩට යන්න බෑ. පාරද බං? නෑ බං. ඒ පැත්ත දුර වැඩි. පාර ඩිස්ටන්ස් එක වැඩි බ්‍රොස්. සතුටු නෑ. බලමු දැන් කවුද ඉන්නේ කියලා. ලස්සනට මෙන්න කවුද බලමු. ඔය වීඩියෝ කරජි. එපා මම ලස්සන දාවනේ. වනසාරා. Let's go guys. මුතු කොච්චර කාරණා නේද බං? ගොඩක් දුර ආවා guys. මේක සාමාන්‍යයෙන් බයික් වල එන්නත් පුළුවන්. ඔෆ් රෝඩ් වල එන්නත් පුළුවන්. අපිට බයික් එකක් තිබ්බා. තුන් දෙනා දාගෙන එන්නත් තිබ්බා මේ පාර ෂේප් එකේ. ඒත් අපිට හයික් කරන්න ඕනේ උනා. යා, තව ටිකයි. මේ බලන්න මේ පැත්තේ මීදුම එනවා. මාරම ලස්සනයි. තාබා අයියෝ ෆෝන් එක තියපො. කලන්ත පුතා. මම උත්තම් පාරේ දිගට බෑ. යාවාලි ලේසි. මොන්නේ ට්‍රැක්. යා. කවුසල් වරි. ඉතින් අපි මෙහෙම කන්ද බඩ ගහන උඩට යනවා. කියන්නේ ලොකු හයික් එකක් නෑ මේ හරි. ඒත් අපිට පාර දෙක යන්න බැරි නිසා අපි ඒක ෂෝට් කට් වගේ යන්න පටන් ගත්තා. ඒ නිසා තමයි ටිකක් අමාරුනේ. අත්ත ලොකු අමාරුවක් නේ. ඉතින් අපිට බෑ.
පාර දිගේ යන්න. ඒකට කිසි ආතල් යන්නේ නැහැ නේ. ඉතින් අපි මේ ওই පාර වල ගත්තා. ඉතින් අර පාරෙන් ආවා. මේ පාරට මෙහෙන් පැන්නා. ඉතින් ඔයාලා එනකොට මෙන්න මේ ගහ තමයි මාක් එක. මෙන්න මේ ගහ හම්බ වෙනවා නම් බය වෙන්න දෙන්න. කොයි පැත්තෙන් ආව මේ ගහ හම්බ වෙනවා. මේ පැත්තෙන් ආවත් හම්බ වෙනවා. මේ පැත්තෙන් ආවත් හම්බ වෙනවා. මේ ගහ ගාවින් මෙහෙම උඩට යන්න පුළුවන් මේ පාර. අපි ආසයි මේ පැත්තේ යන්න. හරිද? මොකද යන්නේ මේ පැත්තෙන් ගියාට පස්සේ තමයි ඒකේ හට් එකේ තියෙන දෙපැත්තේ ගස් වලින් වට වෙලා පාර මැද්දේ යන්න තියෙනවා. මාරම ලස්සනයි. ඔයාලම පෙන්නන්නයි ගිහිල්ලා. පුදුම ලස්සනයි. ගස් ටික මැද්දේ යන්න තියෙන මීදුව තියෙන දවස්වල මාරම ලස්සනයි. මම Instagram එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. පුළුවන් නම් මම link එක පහ description එකේ දාන්න. ගිහින් බලන්න. අද මේ දු තිබෙන්නේ නැත්තම් වීඩියෝ ටික මේ වීඩියෝස් තියෙන ෆොටෝස් තියෙන පට්ට ලස්සනයි. මේ බලන්න. මීදුව එනවා මේ. මීදුව උඩට එනවා මේ හරි. කපලක් වගේ. කපලක් කියන්නේ මන් දන්නේ. කියන්නේ මේ හරි පහළ මේක තියෙනනේ. මෙහෙම උඩට එනවා. මාර ලස්සනයි. ඉතින් අද සෙනසුරාදා දවසේ අපි නිකන් හිතලා තමයි ආවේ ප්ලෑන් කරලා හිටියේ. අපි නමුණුගොල යන්න හිටියේ උදේ පාන්දර 6 මාට යන්න හිටියේ. ඊයේ වැස්ස නිසා අපි හිතුවා අදත් වහයි කියලා. බට් අද වැස්සේ නෑ. ඊට පස්සේ ප්‍රසන්ටේෂන් තිබ්බා. ප්‍රසන්ටේෂන් කරලා 10-11 විතර අපි ආවා. මෙහෙට. එන්න පටන් ගත්තා. දැන් පේන මානේ ඉන්නේ. හරි සතුටුයි. අපි 4 මාට කලින් යන්න ඕනේ බස් එක අල්ලගන්න. බස් එක නැති වුණොත් ප්‍රශ්නයක් නෑ. මෙහෙට ඇට්‍රෝ යනවා. වීල් යනවා. අපෙම යන අතර කරන්නේ නැතුව යන්නේ නැහැ. ඒ නිසා බයන්න දෙන්නේ. අපි යමුඩට අර හරි මීදුම වැහිලා තියෙනවාට පේනවද? පුදුම ලස්සනයි guys. මාරම ලස්සනක් තියෙන්නේ. අරුන් දෙන බයිලා කියනවා පිටිපස්සෙන් පේනවද? මොනවා කතා කරනවද දන්නේ. වෙලාවට ගේනු ගැන කතා කරනවා. වෙලාවකට ඇකඩමික් ගැන කතා කරනවා. එතකොට ආය වෙලාවකට මුන් දෙන ජීවිතේ සක්සස් කරගන්න කොහොමද කතා කරනවා, බිස්නස් කරන හැටි කතා කරනවා. මුන් දෙන්නගේ ටොපික් මාරු වෙනවා ඒවා තප්පරේම මාරු වෙනවා. මමත් එතන හිටියොත් එහෙම තමයි. මේ මං ආව ඉස්සරහට. ඔයාලට කතා කරන්න ආවේ. මේ හරි මාරු නිස්කලංකයි. මේ බලන්න. වව්. අර වණ්ඩර. මීදුම. ඉතින් කියන්න ඕනේ මම බ්ලොග් කරන්න නැතුව හිටියේ. එතන මගේ යාළුවා අහනවා අද බ්ලොග් එකක් දාපන්. ඇයිම දාන්නේ නැත්තේ? ඇයි නතර කරලා තියෙන්නේ? කියලා ඉතින් ඇකඩමික් වැඩත් එක්ක මම ජොබ් එකක් කරන ඒ වැඩත් එක්ක මට බ්ලොග් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද කියන්නේ මම ෆුල් ටයිම් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නෙමෙයි තාම. ඉස්සරහට බලමු අපි කන්ටෙන්ට් දාන්න එක දිගට. මම කැමති කන්ටෙන්ට් හදා දින්න දිනවා. ඒත් ඉතින් this what it is, I don't know. ප්‍රශ්න තමයි ඉතින් ඔය. හිතන්න පුළා වෙලාවට මම වීඩියෝක් දානවා බලන්න. අපි කෑරකට හට් එකට දැන් ළඟයි. අපි යමු ඉස්සරහට. හට් එක පේන දුර මානේ ඉන්නේ මම. යාළුවෝ දෙන්න යනවා පිටිපස්සේ. ඉතින් කැම් කරන්න ඕන නම් කැම් කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා එන්න පාර හොයාගන්න බැරි වුණොත් මම කන්ටැක්ට් ඩීටේල්ස් මම දාන්නම්. යටින් වටේ කොහෙන් හරි මේ ඊට පස්සේ ඔයාලට එන්න ඕන නම් ඔයාලා එන්න. ලොකු අමාරු හයික් කියන්නේ. අපි මේ අතල් එකට මේ කඳු බඩ ගාගෙන තේවතු මැද්දේ ආවට මේ ලොකු අවුලක් නැහැ. මේකට එන්න පුළුවන් ලේසියෙන්. නමුගුල පැත්තත් ඇහිලා තියෙන්නේ. යාළුවෝ දෙන්න පිටිපස්සෙන් එනවා පේනවනේ. කෑගග මීදුම් මැද්දෙන් එන්න උන් දෙනා පේන්නේ. කඳුයි ආයේ පීරමින් වගේ යාළුවෝ දෙන්න මීදුම් මැද්දේ එනකොට ලස්සනයි. ඉතින් අපි දැන් හට් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. මාරම ලස්සනයි. මට කියන්න තේරෙන්නේ නැහැ. දෙපැත්තෙන් ගස් හිටවලා තියෙනවා. මම දන්නේ නැහැ මොන අරමුණකට එහෙම හිටවුවා කියලා. පට්ට ලස්සනයි මේ බලන්නකො. මේ හරි මීදුම වැහලා තිබ්බනම් තවත් ලස්සනයි. I think ඉතින් මේ හරි මීදුම තිබ්බා. but දැන් මීදුම නැති වෙලා. අපි යමු. අද කවුරුත් නැහැ. පට්ට ලස්සනයි මේ හරි. හා වීඩියෝ ගන්නලු ෆොටෝස් ගන්නලු දැන් තමයි කට්ටියට සතුට උඩට ආවට පස්සේ අපි ආවා. 1960 කියලා ගහලා තියෙනවා. මම ගොඩක් කාලයකට කලින් මේක හදලා තියෙනවා. මේ තියෙන්නේ
අඩි 5085ක් උසයි කියලා තියෙනවා. මේ විදිහට තමයි හට් එක තියෙන්නේ. මාරම ලස්සනයි. පට්ට view එකක් තියෙන්නේ. ඔයාලම පේන්න view එක කොහමද කියලා. මේ බලන්න. පාර ගම්මානයක් තියෙනවා. එතකොට මේ පැත්තේ ලොකු තව පට්ට ලස්සන view එකක් තියෙනවා. මාරම ලස්සනයි guys. මේ පැත්තේ මීරිය වැහිලා තියෙන්නේ. Wow, සීතල සුළඟක් එනවා. ඉතින් හට් එක ඉතින් මාරව ලස්සනයි. අද මීදුම තියෙන ලස්සනට ලොකුවට මීදුමක් කියන්න නෑ. අපි ආව දවස් මීටර මීදුම තිබ්බා. අද අඩුයි ටික. එතකොට view එක පේනවා හොඳට. එදා අපි එද්දි view එක මොකුත් පේනුන්නේ නෑ. ලස්සනයි. ලස්සනයිද? බෑ. ලස්සනයිද කියන්නකෝ. සතුට මේක කැඩලා. හට් එක. එදා ඊට හොඳට තිබ්බා නේද? වැස්සත් එක්ක නම් බලන්න. හුලඟක් තියෙනවානේ. උළු තියෙන්නේ. මාර ලස්සනයි guys මේවා. කෑ ගහන්න. ඌ කියන්නේ. කාලාන්ත පුතා. මේ පායක. අද ගොට්ටේ ඔය දාස් කියලා ගොට්ටයි දැක්කනවා. ගොට්ටයි. ගේකට. මේ හරි මීදුමෙන් වැහෙනවා ආපහු මීදුම නැති වෙනවා. පුදුම ලස්සනක් තියෙනවා බලන්න. දැන් මීදුම තිබ්බා. අපේ කට්ටිය ඇවිදින වීඩියෝ ගත්තා. බලා ගන්න බලන්න මේ කට්ටියගේ රීල්ස් වලින්. නේද? කවුසල් ඇවිදින වීඩියෝ රීල්ස් වල තියෙයි නේ. ඇවිදින වීඩියෝ රීල්ස් වල තියෙයි නේ. ලස්සනයි නේද යාළුවෝ? 10න් කීයක් දෙනවද තැනට? 10 9.8ක් දෙනවා. 9.8 ඊටු 0.2 මොකද කරන්නේ? ඔයාලා දෙන්න ඉන්නවනේ. හරි බාබා. අපි බුද්දරු. මේ වන්න මේ හරි වට ලස්සනයි නේ. අපි හරියට ඇවිදන් යන්න ඕනේ දැන්. වට මීදුම තියෙන වරින් ජීගේ. නෑ යන්නේ. පහළ පාර මෙතන පහළ පාරක් තියෙනවා. ඉතින් ලස්සනයි guys මේවා. අඬ බාන්න. wait. කොහොමද වීඩියෝ එක? wait. හරි දැන් එන්න. පොඩි අර ගහත් එක්ක ගනිකෝ. කොහොම නෙවෙයි. පොඩි දෙපන්. wow මහා ලස්සනයි ඒක. ඊට මේ vlog එකේ ඉන්නවා ලව. අපි මැරෙන්නේ නැතු උඩට ආවා guys. අපි එන හෙලක් බැස්සා. සමහර විට මම ඒක දාන්න ගන්න නෑ මේ vlog එකේ. ඒක වෙනම දායි. කොහොම හරි මේ ප්‍රශ්න මත. හරිද? ඒක නිකන් ටික ලොකු ප්‍රශ්න වලක් තියෙනවා. ඒවා දාන්න බෑ. ඒ තරම් ඇඩ්වෙන්චර් එකක්. මෙන්න මේ පහළට බැස්සමන්න අර හරි. කෞශල්‍යම විතර බැසි ඉෂාර හිටිය උඩ අපි බේර ගන්න මොකක් හරි වුණොත් කියලා. මේ කොහොම හරි අපි උඩට ගියා. උඩට ආවා. මේ පට්ට ගේමක් දීලා. කොහොම නමුත් අපි කෑරළගල හට් එකට සමු දෙන්න තමයි හදන්නේ දැන්. හට් එක අර පැත්තේ අර තියෙන්නේ. මීදුමේ බැහිලා වලට පේනවා. ඉතින් අපි මේ පැත්තට පොඩි ඔක්කයක් දාලා අපි යන්න කියලා තමයි හදන්නේ දැන්. එහෙනම් ඉතින් ආයි වීඩියෝ එකකින් හම්බ වුණේ. මේ වීඩියෝත් ඉක්මනට මම දායි. දැම්මොත් තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මාරම ලස්සනයි කෑරළගල එනවනම් ඔයාලා මට මැසේජ් එකක් දාන්න මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් හොයාගන්න බැරි වුණොත් පුළුවන් ඉක්මනට මම රිප්ලයි කරයි. මම නොටිෆිකේෂන් පේන බෑ නිසා මම රිප්ලයි කරනවා. මේ අපි මේ ප්‍රෝග්‍රෑම් දාලා අපි යන්න. බයි බයි. මාර ලස්සනයි guys. මේ බලන්න මේ ගස්වල ලයිගන බැඳිලා තියෙනවා මේ බලන්න. ලයිගන බැඳිලා තියෙන ගස්වල. හිතන්නකො එතකොට මේ පැත්තට කොච්චර මේ කියන්නේ මීදුම පින්නක් එනවාද කියලා. කියන්නේ මේ ජල පෝෂක ප්‍රදේශනේ.